හායි කොහොමද? ඔන්න ගොඩ කාලෙකට පස්සේ ආපහු වීඩියෝ එකක් අරගෙන මං ආවා. ඉතින් ඔයාලා බලනවා ඇති ඇයි මම මාස 6ක් විතර තිස්සේ ඉඳන් කිසිම වීඩියෝ එකක් දැම්මේ නැත්තේ කියලා. මං ඉතින් පොඩ්ඩක් එක්සෑම් හින්දා බිසි වුණා. ඉතින් ඔන්න අද මේ වීඩියෝ එකෙන් මං කතා කරන්න හදන්නේ මලයාලම් සිනමාවේ කවුරුත් ආදරය කරන සුරූපී තරුවක් ගැන. ඇය නමින් මමිතා බයිජු. ඊට කලින් පොඩි මතක් කිරීමක් තියෙනවා කරන්න. ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් ටිකටම බලනවා කැමති නම් ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මමිතා උපත ලබන්නේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කිදන්ගූර් කියන ගමේ. ඇගේ උපන්දිනය යෙදিলা තියෙන්නේ 2001 ජුනි මාසේ 22 වෙනිදාට. දැන් ඇයට අවුරුදු 24ක්. ඇගේ පියා වෛද්‍ය බයිජු වන අතර ඇගේ මව වන්නේ මිනි බයිජු. ඒ වගේම මමිතට වැඩිමල් සහෝදරයෙක් ඉන්නවා. එයාගේ නම තමයි මිතුන් බයිජු. ඇය මේරි මවුන්ට් පබ්ලික් විද්‍යාලයෙන් හා NSS උසස් ද්විතීක පාසලෙන් අධ්‍යාපනය හදාරා තිබෙනවා. පසුව පවුල් පසුබිමත් සමගම මනෝවිද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් හැදෑරීම ආරම්භ කරන මමිතට ඒක සම්පූර්ණ කරගන්න වෙන්නේ නැහැ. ඒ ඇය 2017 වසරේදී සර්වෝපාරි පලක්කාරන් යන චිත්‍රපටයෙන් සිනමාවට පිවිසීම නිසා චිත්‍රපට ක්ෂේත්‍රයට වැඩි අවධානයක් යොමු වීම මේකට හේතු වෙන්න පුළුවන්. මේ වන විට ඇය චිත්‍රපට 13කට පමණ පෙනී සිටි ඇති අතර ඇය වැඩි අවධානයක් දිනාගන්නේ 2024 තිරගත වුණු මලයාලම් චිත්‍රපටයක් වන ප්‍රේමලු චිත්‍රපටයෙන්. ඉන්දිය රුපියල් කෝටි 3ක් වැනි කුඩා මුදලකින් නිපද වූ ප්‍රේමලු චිත්‍රපටය ලෝපුරා ප්‍රදර්ශනයෙන් කෝටි 130කට වැඩි ආදායමක් උපයා ගන්නත් සමත් වුණා. ප්‍රේමලු චිත්‍රපටයේ සාර්ථකත්වයේ සමගම අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරුන්ගේ නෙත ගැටෙන මමිතාට දමිළ සිනමාවටත් අවස්ථාවන් උදා වුණා. ඇගේ පළමු දමිළ චිත්‍රපටය වන්නේ ඩූඩ්. එය මේ වසරේ නිකුත් වූ අතර තරමක් මිශ්‍ර ප්‍රතිචාර ලබා ගත්තත් ප්‍රදීප් රංගනාථන් සමග තිරය බෙදා ගැනීමට හැකියාව ලැබීමත් ඔවුන්ගේ විශිෂ්ට රංගනයත් හේතුවෙන් චිත්‍රපටය සාර්ථකත්වයක් කරා ළඟා වුණා. ලබන වසරේදී දමිළ සිනමාවේ සුපිරි තරුවක් වන තලපති විජේගේ නවතම චිත්‍රපටයෙන්ද මමිතා තිරාවකාශය බෙදා ගැනීමට සූදානමින් ඉන්නවා. මම පෞද්ගලිකව ගොඩක් ප්‍රිය කරන නිළියක් තමයි මමිතා බයිජු කියන්නේ. ඉතින් ඔයා මමිතා ගැන මොකක්ද හිතන්නේ? මමිතා කියන්නේ මලයාලම් සිනමාව ගැන කතා කරෝති උඩින්ම කියවෙන නමක්. ඉතින් ඔයාට මමිතා ගැන හිතන දේත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට ඊළඟට ඕන වීඩියෝ එක මොන වගේ වීඩියෝ එකක්ද කියලාත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක ලයික් කරලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් හම් වෙනකන් සුබ දවසක්.